එලෝ සුලා සුබ දවසක් කොහොමද? සුබ දවසක් මචං කොහමද ඉතින්? ඔව් අපි මේ වෙක්ටර්ස් වැඩේ A level සිලබස් එකට අදාළව A level සිලබස් එකේ තියෙන સિદ્ધාන්ත ටික සහ ගැටලු සමග අපි සාකච්ඡා කරා. එතකොට මේ අපි අද අලුත් ඒකකයක් පටන් ගමුද? ඔව් අනිවාර්යෙන් පටන් ගමු අද. ඔව් අපි මේ A level ළමයින්ට මේ දැන් A level විභාගෙත් ළඟයිනේ. එතකොට තව මාස කිහිපයකින් A level විභාගෙත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ ළමයින්ට සපෝට් එකක් විදියට සරල රේඛාව කියන ඒකකේ පටන් ගමු. දැන් ඔය උඩ ඔයාලට පේනවනේ. සරල රේඛාව කියලා අපි දාලා තියෙනවා. සරල රේඛාව තමයි නම් අද පටන් ගන්න. A level සිලබස් එකේ pure maths ඒ කියන්නේ සුද්ධ ගණිත යටතේ මේ සරල රේඛාව කොටස අපි A to Z සාකච්ඡා කරන්න තමයි යන්නේ සුලයිමායි. දැන් අනිවාර්යෙන්ම මේ සරල රේඛාවේ කොහොමත් විභාගයට ගානක් එනවමනේ. ඔව් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න දෙකක් වගේ එනවා. මේ ලොකු ප්‍රශ්න කියන්නේ B කොටසේ සරල රේඛාව වෘත්තය තනි ප්‍රශ්නයක් විදිහට දැන් ඉන්නේ සුලා. ඉස්සර සරල රේඛා වෘත්තය ඉස්සර වෙනම අපි කාරණ කොට සරල රේඛාව ප්‍රශ්නේ වෙනමයි වෘත්තය ප්‍රශ්නේ වෙනමයි තිබුණේ. දැන් සරල රේඛාව වෘත්තය තනි ප්‍රශ්නයක් විදිහට තමයි එන්නේ. එහෙනම් සුලා මේ අපේ බලන හිතවතුන් බලන ඇති දෛශික තව නැද්ද? තව ඕක අපි දැන් මේ A level මට්ටමට එහාට දෛශික සාකච්ඡා කරනවා කිව්වා ඒවා එන්නේ නැද්ද? ඒවත් එනවා ඉස්සරහට. ඉස්සරහට කියන හෙට අනිද්දාම ඒ ටිකත් එනවා. ඒ අතරේ අපි තීරණය කරා සරල රේඛාව මේ විදිහට පටන් ගන්න. එහෙනම් සුලා මේ වැඩි කතා වුන්නේ අපි වැඩේට බහිමු. මේ ඒ විදිහට සරල රේඛාව ගැන පොඩි කයිවාරුවක් ගහමු. අනිවාර්යෙන්. හරි. හරි. එහෙනම් සුලාව ලියලා තියෙන්නේ ස්ට්‍රේට් ලයින්. ඒ කියන්නේ සරල රේඛාව. සරල රේඛාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ට්‍රේට් ලයින් කියලා. හරි. එතන අපි ඔයගලන්ට කලින් වීඩියෝ වලත් සඳහන් කරා අපි ඉංග්‍රීසි වචන ටිකත් එක්ක ලස්සනට ගලප්පගෙන ලයින් එකේ වැඩේ යමු. එහෙනම් සරල රේඛාව ස්ට්‍රේට් ලයින් කියන එක මෙලෙස ආරම්භ වූ වගයි. අනිවාර්යෙන්. හරි අපි ඒක ආරම්භයට මේ මුලින්ම අපි ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය හඳුන්වලා දීලා කොහොමද ඒක අපි ලක්ෂයක් මාක් කරන්න කියලා එතන ඉඳලා අපි පටන් අරගෙන යනවා. ඔව් ඊටාම සරල තැනේ ඉඳලා වැඩේ යනවා. ඔයගොල්ලෝ හරියට අහගෙන ඉන්න හොරියට ඔලුවට දාගන්න කොලයක් අරගෙන අපිත් එක්කම සම්බන්ධ වෙලා ලියාගෙන වැඩේ යමු. එතකොට ඔයාලට සරල රේඛාව ලෙසටම ගොඩ දාගන්න පුළුවන්. අනිවාර්යෙන්. මම එනම් මුලින්ම ලියන්නම්. දැන් අපි කියන අක්ෂ පද්ධතිය අපි ඒක හඳුන්වන්නේ කොහොමද? ඔව් අක්ෂ පද්ධතිය ගත්තන් පස්සේ සුලා තියෙනවා x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා නේ. ඔව්. ඕකේ. මම මේක ලියන්නම්. කාටසියන් කෝඩිනේට් සිස්ටම් කියලා කියන්නේ මේ අක්ෂ පද්ධතිය. අක්ෂ පද්ධතිය කියන එක. කාටසියානු අක්ෂ පද්ධතිය කියන එක තමයි යොකින් කියවෙන්නේ. හරි? ඔව්. එතකොට ඔය ඉංග්‍රීසි වචන ටිකත් එක්ක යන වැඩේ ගොඩටම ගොඩ යයි ඈ. ඔව් දැන් මේ කාටසියානු අක්ෂ පද්ධතියටම හඳුන්වනවා රෙක්ටැන්ගියුලර් කෝඩිනේට් සිස්ටම් කියලා. කියන්නේ ඍජු කෝණික අක්ෂ පද්ධතිය වගේ. ඔව්. අන්න ඒ වගේ රෙක්ටැන්ගුලර් කෝඩිනේට් සිස්ටම් කියන එක. ඔව්. දැන් මම මේක ඇඳ ගන්න අපිට දැන් අක්ෂ පද්ධතිය අපි මේ ද්විමානන යන්නේ x සහ y කියන අක්ෂ දෙක විතරයි තියෙන්නේ. දැන් මේ අක්ෂය තියෙනවා x අක්ෂ සුපුරුදු අක්ෂ පද්ධතිය මහ ලොකු දෙයක් නෙවෙයි. ඩබල් එකේ අංශුලා ඒ ටික. අනිවාර්යෙන් x. දැන් මේක අපි ලක්ෂ දෙකක් හැන්දොත් මෙහෙම අපිට තියෙන එකක් තිරසට අනිත් එක සිරසට තියෙනවා. ඔව් තිරසයි. අනිවාර්යෙන්. දැන් මේක අපිට ඔව් තිරසයි පාර කියන්නේ නේ. කතන්දර කියන්නේ. ගාර සිරස තමයි මේකේ ඔයාලට පේන x අක්ෂයේ සිරස හරියට තිබුණොත් සිරස හරියට හදාගත්තොත් නැත්තම් බෑනේ. අපි මේකේ අපිට පේනවා දැන් ඉරි දෙකක් මම ඇදලා තියෙනවා නේ. එකක් තිරසට එකක් සිරසට. මේ දෙකේ කෝණය කීයද? ලම්බකයිනේ අංශක 90යි සුලා.
අනිවාර්යයෙන්ම ලම්බක වෙන්න ඕනේ. ලම්බකයි මම මේක ලියන්න දංශක අනුවයි. කියලා. හ්ම්. ඒතර මේකේ දැන් අපිට ඕන ඔයාට ඕනම් පුළුවන් මේ තිරස් රේඛාවට y දාන්න ඕන සිරස් රේඛාවට x දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක මාරු කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ නේද? ඔව්. අනිවාර්යෙන්. අපි සාමාන්‍යයෙන් අපි හැමෝම පුරුදු වෙලා දෙන්නේ මචං ඔහොම අදින්නනේ. ඔය y සිරස x තිරස එහෙම එකක් නෑ පුතේ. නේද? මේක මේ ඇලකල් වලත් අදින්න පුළුවන්. මෙන්න x මෙන්න y කියලා අතත් බඳවන්න. අනිවාර්යෙන්. ඒකර එහෙම අදින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ අපි දකින සිරස උඩට තිරස එහෙම එකක් නෑ. සිරස තිරස කතන්දරයක් නෙවෙයි තියෙන්නේ. ලම්බක රේඛා දෙකක් තියෙන්න ඕනේ. එකක් x අක්ෂය ලම්බක වෙනවා. අනෙක y අක්ෂය වෙනවා. වෙනවා. එහෙනම් අපි සම්මතයක් විදිහට දැන් මිනිස්සු පිළිගන්න තියෙන මොම එකම විදිහට ඇඳහම මේක ලේසිනේ තේරුම් ගන්න. ඒකින්ද අපි සම්මතයේ ඉඳගෙන යන්නේ. මේක අපි කියනවා x කියලා. මේක අපි කියනවා y කියලා. දැන් අපි ඔයාලට දැන් පේනවා අර මෙන්න මේ මෙතන මම මාක් කරොත් මේ තැනට අපි කියනවා මූල ලක්ෂ්‍ය. නැත්නම් ඔරිජින් කියන එකනේ. අන්න ඔරිජින් එක අපි කියන්නේ බිඳුවකමා බිඳුව. බිඳුවකමා බිඳුව. ලක්ෂයනේ. x අක්ෂයෙන් බිඳුවයි y අක්ෂයෙන් බිඳුවයි. බිඳුව වෙන තැන තමයි එතන තියෙන්නේ. මේ තාර්කික අක්ෂ පද්ධතියනේ. අනිවාර්යෙන්. අක්ෂ පද්ධතියක් ඔය x කියන්නේ. එතකොට x ගේ මොන ලක්ෂය ගත්තත් එතනින් අපිට තාර්කික සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. නේ? එතකොට අපිට දෙක ලකුණු කරන්න පුළුවන් x උඩ. 2.5 ලකුණු කරන්න පුළුවන් x උඩ. 3.1 ලකුණු කරන්න පුළුවන්. ඍණ 1.2 ලකුණු කරන්න පුළුවන් x උඩ. 3 බෙදීම 2 ලකුණු කරන්න පුළුවන් x උඩ. තාර්කික සංඛ්‍යා මූල 3 ලකුණු කරන්න පුළුවන් x උඩ. අනිවාර්යෙන්. හරි. දැන් අපි මම මේක ගත්තොත් මෙන්න මේ පැත්තට අපි මැන්නොත් මූල ලක්ෂණ ඉඳලා ඔව් x අපි සම්මතයක් විදිහට කියන එක පොසිටිව් වැලියුස් කියලා. x පොසිටිව්. අපි පොසිටිව් කියන එක greater than 0 කියන එක දාමු. අන්න හරි. ඊට පස්සේ අපි මේ පැත්තට මැන්නොත් x ඍණ වෙනවා. නැත්නම් නෙගටිව් වැලියුස්. මේක බිඳුවට වඩා අඩුයි කියන්න පුළුවන්. හරියට හරි. ඒ වගේම අපි මේ උඩට ගියොත් මේ උඩට අපි සම්මතයක් විදිහට කියනවා මේක y values ධන. y positive මේ පැත්තට ගියොත් y negative. මොනෝක තමයි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. අක්ෂයේ ධන පැත්ත තියෙනවා, x අක්ෂයේ ඍණ පැත්ත තියෙනවා, y අක්ෂයේ ධන පැත්ත, y අක්ෂයේ ඍණ පැත්ත තියෙනවා. දැන් මේ අපි මේ දැන් එකිනෙක ලම්බක රේඛා දෙකකින් මේ ඇඳහම මේකේ අපිට හැදෙනවානේ regions 4ක් නැත්නම් ඔව්නේ අවකාශ 4කට වෙන් වෙනවනේ මේ අවකාශයේ මේ අක්ෂ පද්ධතිය කරන කොටගෙන නේද? අනිවාර්යයෙන්. ඔව්. අන්න ඒකයි. ඒ 4කට බෙදුනහම අපි කියනවා quadrant කියලා. quadrants නැත්නම් චතුර්ථක කියන එක 4ක්නේ. චතුර්ථකයන් 4ක්නේ. ඔක 8කට බෙදුවොත් මොකද්ද වෙන්නේ? 8කට බෙදුවොත් මොකක්ද ඒකට කියන්නේ? අෂ්ටකය නැත්නම් octant. ඒක තමයි දුන්නේ. octant. octant. OCTANT octant කියලා කියන්නේ. හරි මේකට කියන්නේ දැන් 4ක. ඔව්. අෂ්ටක වාස්තේ කියාගමු. අෂ්ටකය. හරි මේකේ මේ කියන්නේ ඔව් මම කියන්නේ මේ quadrant කියලා කියන්නේ. quadrant. මේකට මේ කියනවා පළවෙනි quadrant එක කියලා. මේ x ධනයි y ධනයි ඒකට first quadrant. නැත්නම් පළවන චතුර්ථකය. පළවෙනි කොටුවට ගියාම xy දෙන්නම ධන ලෙස පෙනෙනවා. දෙවන කොටුවට ගියාම x ඍණ ලෙසත් y ධන ලෙසත් පෙනෙනවා. බලන්න සුබින්ගතුනි තුන්වෙනි කොටුවට ගියාන් පස්සේ x ඍණ ලෙසත් y ඍණ ලෙසත් පෙනෙනවා. දැන් වෙසක් එක මේ කාලේ පොසොන් එක ලනවා වගේ දැන්. තොරන් කියනවා නේද? එතකොට ඔයාට ඒ තොරන් වලත් මේ කොටු බලන්න පුළුවන්. පළවෙනි කොටුව දෙවෙනි කොටුව විදියට මෙතරක් තියෙනවා. පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව සහ හතරවෙනි කොටුව විදියට ඒ කොටු හතරේ විවිධ හැඩතල ඔයාට දකින්න පුළුවන්. විවිධ හැඩතල දකින්න. ඒ ටික තමයි මේ දැන් තව ටිකකින් සුළා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ෆස්ට් ක්වොඩ්‍රන්ට් එක තියෙනවා, සෙකන්ඩ් ක්වොඩ්‍රන්ට් එක තියෙනවා, සුළා ලියාගෙන යන අතරේ තර්ඩ් ක්වොඩ්‍රන්ට් එක තියෙනවා, ෆෝර්ත් ක්වොඩ්‍රන්ට් එක තියෙනවා.
එතකොට දැන් සමහර ගණන් වල දවසරහට අපි කතා කරනවා ගානේ කියනවා මේ අදාළ ලක්ෂ්‍ය තියෙන්නේ තුන්වන කොඩ්රන්ට් එකේ කියලා. අදාළ ලක්ෂ්‍ය තියෙන තුන්වන කොඩ්රන්ට් එකේ කියලා කියනවා. අන්න එතකොට තුන්වන වෘත්ත පාදයේ කියනවා නේ. තුන්වන පාදයේ කියනවා. හරියට හරි. එතකොට තුන්වන පාදකයේ තියෙනවා නම් එතකොට ඔයා දැනගන්න ඕන තුන්වන පාදකයේ x ගේ අගය ඍණ බවත් y ගේ අගය ඍණ බවත් xy දෙකම ඍණයි තුන්වන පාදකයේ. පාදේ. එතකොට අපි හිතමු ගානක් සුළු කරගෙන ගිහලා x තේනවා ධන 5යි ඍණ 5යි කියලා. එතකොට ඔයාලට x ධන 5 ගන්න බෑ මොකද ගානේ කියලා තියෙනවා අදාළ ලක්ෂ්‍ය තුන්වන පාදකයේ තියෙන එක. ඒක වගේ සුන්දරක දැන් යමෙක් අහයි මොනවාද අනේ සරල රේඛාව කියලා ඔය මොකද්ද මොකොඩ්ඩට ඕක අපිත් දන්නවනේ අපි අරහෙත් කරානේ මෙහෙත් කරානේ ස්කෝලෙත් කරානේ නෑ තනම කරනවා මේක තමයි මේක කරන්න තු වෙන මොනව කරන්නද හරි සරල රේඛාව කරනකොට මේක කරන්න ඕන මේක කරනකොට අපි විශේෂයෙන් ඔයගොල්ලන්ට මේක මතක් කරන්නේ මේ කියන කාරණා චූටි කාරණා හොඳට ඔලුවට ධාරණය කරගන්න මොකද ලොකු ගානක් හදනකොට ගණන් නම් ලොකු නැහැ යම්කිසි ඔබට යම්කිසි ගානක් දෙනකොට ඒ ගාන ඔබට යම්කිසි අපහසුතාවයක් ලෙස හැඟෙන්නේ ඔබ සිද්ධාන්ත සමුදාය හරියට අවබෝධ කරගෙන හිටියේ නැතොත් ඒක නිසා මේ සම්පූර්ණ දේවල් තමයි අතිශය වැදගත් හොඳට අවබෝධ කරගන්න හරි සුලා එහෙනම් කරගෙන හරි එහෙනම් දැන් මම ලියන්න මේ ෆස්ට් ක්වොඩ්‍රන්ට් එකේ x ධනයි x ධනයි යෝ අනිවාර්යයෙන්ම y ධනයි කියලා x ධනයි y ධනයි ඊට පස්සේ දෙවෙනි එකට ගියාම අපි දන්නවා x ඍණයි y ධනයි කියලා. හරියට හරි. ඊට පස්සේ අපි යන තුන්වෙනි වෘත්ත පාදයේ නැත්නම් third quadrant එක නැත්නම් තුන්වෙනි චතුර්ථකයට ගියාම වඩ පේනවා x ඍණයි y ඍණයි වෙනවා. හතරවෙනි එකට ගියාම වඩ පේනවා x ධනයි හැබැයි y ඍණ වෙනවා. වට මේ දැනුම ඕන වෙනවා ත්‍රිකෝණමිතියේ දැන් මොකක් හරි අර ඒ වගේම ත්‍රිකෝණමිතියේදී ඕන වෙනවා එහෙම නැත්නම් පෝලර් කෝඩිනේට්ස් වලදී data value වලදී යනකොට ඕන වෙනවා ඔව් කැම්පස් වලදී ගියාමත් මේක ඕන වෙනවා මොකද මේ හිතන්න දැන් ඩබල් ඉන්ටිග්‍රල්ස් අපි කියන දැන් A level වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න එක ඉන්ටිග්‍රල් එකක්නේ දැන් කැම්පස් වලදී ඉගෙන ගන්නවා ඩබල් ඉන්ටිග්‍රල් නැත්නම් ට්‍රිපල් තුනක් ඉන්ටිග්‍රල් තුනක් ඒ වෙලාවේදී අපි අර හරියටම සෙට් කරන්න ඕනේ මේ රේන්ජ් එක. රේන්ජ් එක සෙට් කරනකොට දැනගෙන ඉන්න ඕනේ x වල රේන්ජ් එක y වල රේන්ජ් එක ක්වොඩ්‍රන්ට් එක ඔක්ටන්ට් එකේද තියෙන්නේ කියන කනුව අපි ඒ වැලියුස් අදාළ විදිහට සෙට් කරගන්නවා. ඉතින් ඒක දැන මේ අවබෝධය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ ඉන්නද අපි මේ කිව්වා වගේම අපි ඔවත් මේ ඉදිරියට මේ channel එකේ මේ ඩබල් ට්‍රිපල් කියලා නෑ ඈ ඩබල් වෙන්න ට්‍රිපල් වෙන්න අපි ඔයා සාකච්ඡා කරනවා සරලව ඔයගොල්ලත් අනිවාර්යයෙන්. හරි. දැන් අපි ආරම්භයක් ගත්තා වෘත්ත අක්ෂ පද්ධතිය හඳුන්වලා දීලා. දැන් අපි බලමු මේ අක්ෂ පද්ධතියේ කොහොමද අපි මේ ලක්ෂයක් ලකුණු කරන්නේ කියන එක අපි ඉගෙන ගමු. අපි ගමු අපිට දීලා තියෙනවා consider a point P කියලා. P කියලා සාධාරණ ලක්ෂයක් ගමු. නේද? ඔව්. සාධාරණ ලක්ෂයක්ද අපි මොන හරි අපි p අගයක් අරගෙන අපි ඒක ලකුණු කර කර ඒකේ x y ඕන කියලා දීලා ඊට පස්සේ අපි p වෙනසක් අපි බලමු නේ. ඔව්. consider a point p කියලා ලක්ෂයක් සලකමු කියන එක තමයි දරුවෝ කිව්වේ. consider a point p. හරි මම p වල කණ්ඩායම් කියන්න p කියන්නේ අපිට ගන්න පුළුවන් x, y කියලා. p කියන්නේ x, y ඈ අපි x naught, y naught දානකොට ලේසි වෙන්න නේ. x naught y. x කණ්ඩායමකට මොකද්ද කියන්නේ සුලා? x coordinate පාටිකය. x coordinate. පාටිකය coordinate. ඒ වචන මතක තියාගන්න. ඒකට x coordinate, y coordinate. අපි දැන් ගොඩක් දැන් ළමයි x coordinate, y coordinate පාටිකය කෝටිකය ගන්න. නමුත් ගානක අපේ සිංහල මාධ්‍ය දරුවන්ට ගානක සිංහලෙන් තියෙනවා නේද? පාටිකය කියන්නේ x කණ්ඩාංකය කෝටිකය කියන්නේ y කණ්ඩාංකය. දේවල් නේ බ්‍රදර්. පාටිකයද x කියන්නේ? පාටිකය. මම එක ලියන්න මැති ඒකට. ඕනේ ඇති. අපි කියනවා. ඔව් නේ.
හරි එහෙනම් මම මේ අඳ ගන්නම් මේ XY අක්ෂ පද්ධතිය ආයි. මේක X මේක Y. දැන් අපි කොහොමද තීරණය කරන්නේ X කොතනද Y X not Y not P ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා හිතන්නේ? P ලක්ෂය x not y not ඕනම තැනක තියෙන්න පුළුවන් නේ. ඔය තලය ඕනම මත තැනක තියෙන්න පුළුවන්. ඕනම තැනක අපිට තියෙන්න විශේෂ පුළුවන්. තැනක් කියන්න බෑනේ. නෑනේ. ඔව් ඩිෆයින් කරලා නෑනේ x මෙන්න මේකයි. අපි ගත්තොත් මොනවාද? ස්කේලර් වැලියුස් දෙකක් ඩිෆයින් කරලා නෑනේ x not යි y not යි. ඒ කියන්නේ අපි તો නියත දෙකක් විදියට ඉදිරිපත් කරලා නැහැනේ. x not y not. ඔය මත ඕනම අගයක් ගන්න පුළුවන්. අපි assume කරමු. ඒ කියන්නේ අපි හිතනවා x not y not ධනයි කියලා හිතමු. එහෙනම් මොන වෘත්තපාදයටද ඒක අදාළ වෙන්නේ? ඔව් x not y not ධන x කණ්ඩායමක් ධන වෙන්න y කණ්ඩායමක් ධන. එනම් පළවෙනි උත්පාදේ. පළවෙනි උත්පාදේ. මම මෙතන ලියන යටි assume හිතන්න assume උපකල්පනය කරන්න. x not x not greater than 0 එක x not ධනයි y not greater than 0 y not ධනයි x not y not දෙකම දාන නම් කොහෙටද පුතා එන්න ඕන අන පළමු වෘත්තපාදකේ වාට පැහැදිලිව පේනවනේ in first quadrant x greater than 0 y greater both x and y are greater than 0 in first quadrant කියලා කියන්නේ පළමු වෘත්තපාදක අපි කලින් කිව්වනේ එහෙනම් මම දැන් මේක ලකුණු කරගන්නම් මේ point p කියන එක නා අපි මේ මූල ලක්ෂ්‍ය තියෙනවානේ මේ මූල ලක්ෂ්‍යයේ ඉඳලා x not ප්‍රමාණයක් මේ පැත්තට යනවා. හරි. මේ දුර x not. එතකොට දැන් මේ x not ප්‍රමාණයකින් මැන්නහම අපිට මෙන්න මේ p not ඉන්න පුළුවන් මෙන්න මේ අපි ලක්ෂ්‍ය හරහා මේ අපි ඇඳොත් එහෙම vertical line එක කියන්නේ නැත්නම් රේඛාවක් සිරස් රේඛාව. සිරස් රේඛාවේ ඕනම තැනක p ඉන්න පුළුවන්. ඔව්. දැන් අපි කරන්නේ ඊට පස්සේ අපි නිශ්චිත ලක්ෂ්‍ය ගන්න අපි y not කියන එක නව ගන්න. දැන් y not අපි දන්නවනේ ඒක නිකන් value එකක් නිකන් පහ වෙන්න පුළුවන් ඍණ පහ වෙන්න පුළුවන් මොකක් හරි. මේක අපිට y not අපි කියලා තියෙනවා ධනාගය. ඉතින් ආයෙත් මූල ලක්ෂ්‍යයේ ඉඳලා අපි මනිමු y not ප්‍රමාණයක් උඩට. මේක ධනයිනේ. ඉන්න මේ දිග මේ උස y not වෙන. දැන් ඒතකොට ආයෙත් point p එක y කණ්ඩායමකේ තියෙන මම මෙතනින් ඇඳුවා තිරස් රේඛාව නැත්නම් horizontal line එකක් ඒක මත ඕනම තැනක ඉන්න පුළුවන් තාම. දැන් අපි ඔය ලක්ෂ දෙකම සලකන්න ඕනේ. දැන් x not හරහා ඇඳ කොළ පාට dot රේඛාව y not ඇඳ දම් පාට ඒ දෙක කැපෙන තැන තමයි නිශ්චිත p ලක්ෂය තියෙන්නේ. එහෙනම් මේ කැපෙන තැනට කැපෙන තැනට යන්න කැපෙන තැන තමයි පුතේ x not y not හේවත් p ලක්ෂය තියෙන්නේ. මොකද කලින් මේ සුලා පැහැදිලි කරානේ මොකද්ද මේ p x not y not ලෙස සලකමු කියලා p කියලා පොයින්ට් එකක් අන්න x not y not x අක්ෂය ඔස්සේ x දුර මෙන්න y අක්ෂය ඔස්සේ y දුර මෙන්න අදාළ ලක්ෂ්‍ය ඔය විදිහට කරා. හරි දැන් මම මේ දෙක යා කරන්න. ඒතර මෙතෙන් තමයි p. ඒතර අපි හරි දැන් පස්සේ අපි කතා කරමු. ඔව්. දැන් මේක තමයි p ලක්ෂය ලකුණු කරේ. දැන් අපිට ඕනම් පුළුවන් තව වෙනස් කරන්න. මොන අපි උදාහරණයක් දාන්න ඕනද නැත්නම් මෙතනින් අපි ඉස්සරහට යන්නද? අපි උදාහරණයක් ලෙස ගත්තොත් 2.3 කියන ලක්ෂය ගත්තොත් x අක්ෂය ඔස්සේ එකක දෙකක් යන්න y අක්ෂය ඔස්සේ එකක තුනක් යන්න 2.3 කියන ලක්ෂය සරලව අවකාශය තුල ඔබට ලකුණු කරගන්න පුළුවන්. හරි. අපි එන එක්සැම්පල් එක ලියලා යන්නේ. මම ගන්නම් p කියලා එකක් 2.3 ඒ වගේම q කියලා ගන්නම් පිට 4.5 ඔන්න ලක්ෂ දෙක අපි එකම අක්ෂ පද්ධතියේ ලකුණු කරන්න බලමු. ඔව්. එහෙම නැත්නම් සුලා අපි කොටස් හතරටම යන්න තුනක් හතරක් දෙන්නකෝ p q r s. ඒතකොට එතනින් වැඩි ඉවර කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එහෙනම් මම තව එකක් ලියන්න q r කියන එක ලියන්නම්. දෙකකම වෙන 4 s කියලා ගන්න.
y ඍණ y x ඍණයි x y දෙකම y ට ඍණ y ට 4ක් ධන. අන්න පොයින්ට්ස් 4ක් තියෙනවා. දැන් මේ 4 තමයි මාක් කරන්න යන්නේ. පොයින්ට්ස් 4 අපි අවකාශයේ වන xy කණ්ඩායම් කක්ෂ පද්ධතියක් මගින් නිරූපණය කරන්න හදනවා. බලමු කොහොමද මේ වෙන්නේ කියලා. මහ ලොකු දෙයක් නෑ. අර සුලා කලින් පැහැදිලි කරපු විදිහටම x අක්ෂය ඔස්සේ x දිගමැන්න, y අක්ෂය ඔස්සේ y දිගමැන්න. ඒතකොට x දිගමැන්න, y දිගමැන්න ඒ පොයින්ට් ඒ අදාළ රේඛා ඛණ්ඩ දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය අපට ගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේකේ මේ මාක් කරගෙන යන්න වැලියුස් ටික. දැන් මෙතන අපි දන්නවනේ මේ ඔරිජින් එක කියලා ඒක බිඳුවයි. එතකොට මේක 1 2 3 4 මෙතනට 5. මම මේ පැත්තට ගියොත් ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි. දැන් මේකේ නවතින්නේ නැහැ. මෙතන මෙහෙම ඩොට් ඩොට් තියෙනවා. මේක ඍණානන්තයට මේ පැත්තට යනවා. මේ පැත්තට ධනානන්තයට යනවා. හරි. ඒක වඩා දුක් කරගන්න. හ්ම්. දැන් අපි y values ටික දාම අපිට y ඕනේ maximum y යගේ 4යි. y ගේ ඍණ 5ටත් යන්න ඕනේ. හරි. ටිකක් දික් වෙන්න ඕන. මම මෙතන y යගේ ගන්නවා 1යි 2යි 3යි 4යි මේ පැත්තට ගියොත් ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි. හරි. දැන් අපි පළවෙනි පොයින්ට් එක ගත්තොත් අපිට දීලා තියෙන්නේ 2,3 කියලා. x පැත්තට 2 y පැත්තට 3ක් යන්න ඕනේ. y පැත්තට 3. y 3ෙන් මම මෙහෙම රේඛාවක් අඳිනවා. x 2ෙන් රේඛාවක් අඳිනවා. මේ කැපෙන තැනට අපි කියනවා p ලක්ෂය කියලා. හරි. ඒ තමයි 2,3 ලක්ෂය. 2,3. ඊළඟ එකට අපිට දීලා තියුනේ 4,5 ඍණ 5. හරි. x ඍණ 4යි y ඍණ 5. එන ඍණ 4යි ඍණ 5නේ මම පල්ලෙහාට තමයි මේක රේඛාව ගන්නෙ. ඒ ඍණ 5 මේ පැත්තට එනවා. මේ කැපෙන තැන පොයින්ට් එක අපි කියනවා q කියලා. ඍණ 4 ඍණ 5. ඒතර r රගය r කියන්නේ 2, ඍණ 4යි. 2යි ඍණ 4යි. මෙන්න මේ රේඛාවේ ඍණ 4 කැපෙන තැන r. s කියන්නේ ඍණ 3,4. ඍණ 3,4 මෙතෙන්ද අපි උඩ පැත්තට යන්නේ. 4 මේ කැපෙන තැන අපි කියනවා s කියලා. අන්න අපේ PQRS ලකුණු කරා අක්ෂ පද්ධතිය. දැන් හරි. දැන් ඔක තමයි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. පොයින්ට් එකක් මාක් කරන්න දුන්නාම. හරි. අපි ඊට පස්සේ කතා කරමු කොහොමද මේක දිග හොයන්නේ කියලා. මූල ලක්ෂයේ තියෙන දිග හොයන එක යම් ලක්ෂයකට වන දුර. පොයින්ට් එක. මූල ලක්ෂයේ සිට යම් ලක්ෂයකට වන දුර. දැන් සහෝදරයතුනි ආදරණීය දුව දරුවනි අපි යන්නේ කොයි පාරේ අපි යන්නේ සරල රේඛාවේ මොකද්ද මූල ලක්ෂයේ සිට යම් ලක්ෂයකට ඇති දිග සෙවීම මූල ලක්ෂයේ සිට යම් ලක්ෂයකට ඇති දිග සෙවීම. එතකොට කණ්ඩායම් කක්ෂ පද්ධතිය ඇඳගෙන මූල ලක්ෂය ලකුණු කරගෙන අදාළ ලක්ෂයත් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක අතර දුර අපට සොයා ගන්න ඕන. අපි බලමු කොහොමද ඊසිලි මේක කරන්නේ කියලා. ජ්‍යාමිතිකව අපි බලමු. ඊට පස්සේ අපිට ක්‍රමයක් අහුවෙයි කොහොමද මේ සීන් එක ගොඩ දාගන්නේ කියන එක. දැන් සුලා ඒ සීන් එක ගොඩ දාන විදිය නිවැරදි සීන් එකේ ඉඳගෙන අපට සීන් කරයි. සීන් එකට එන්න කලින් මම මුලින්ම මේ x අක්ෂයේ y අක්ෂයේ ඇඳ ගන්නවා. ඒක අපිට ඕනේනේ. ඔව් x අක්ෂය ඇඳ ගන්නවා සුලා. x අක්ෂයයි y අක්ෂය ඇඳ ගන්න. ඉතින් මේ x අක්ෂයයි y අක්ෂයත් එක්ක තමයි ඉතින් මේ මැච් එක යන්නේ. මොකද මේ සරල රේඛාවනේ, ජ්‍යාමිතියනේ, කණ්ඩාංග ජ්‍යාමිතියනේ, කෝඩිනේට් ජියොමෙට්‍රිනේ. කණ්ඩාංග ජ්‍යාමිතිය ගැන කතා කරනකොට හිතවතුනි මේ දරුවනේ මේ
කණ්ඩායක ජ්‍යාමිතිය අපිට ඉගෙන ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සරල රේඛාව. අපිට කියන්නේ මේ O level නෙමෙයි A level දරුවන්ට. සරල රේඛාව තියෙනවා, වෘත්තය තියෙනවා. එතකොට ඔය පාඩම් දෙකම අපි එක පිම්මට එක ගැම්මට කරලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු. බලන්න සුලා ඇඳගෙන තියෙනවා XY යක්ෂ පද්ධතිය. සුලාට පුළුවන් ඉස්සරහට කරගෙන යන්න. මොකද්ද සුලා දැන් කරන්න යන්නේ? ලක්ෂයක් ලකුණු කරලා මූල ලක්ෂයේ සිට දිග සෙවීම. හරි මම ගන්නම් මේ P කියන්නේ x, y කියලා ගමුකෝ. අපි කියලා x, y නැත්නම් x not y not හරි x, y මොකද ජෙනරල් පොයින්ට් එකක් ගන්නවා. ස්පෙસિෆික් පොයින්ට් එකක් නිශ්චිත ලක්ෂයක් x not, y not කියලා ගන්නවා මේ අවකාශය තුල තිබෙන. එතකොට අවකාශය තුල තිබෙන ලක්ෂය මේ තලය මත තිබෙන ලක්ෂය ඔබට අක්ෂ පද්ධතිය මගින් නිශ්චිත කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අක්ෂ පද්ධතියේ මූල ලක්ෂයේ ඉඳලා අදාළ ලක්ෂයට දුර තමයි හොයාගන්න තියෙන්නේ. හරි. සුලා වැඩේ යන්න. හරි. හරි මම ගත්තා P කියන්නේ පොයින්ට් එකක් කියලා ගන්නවා. P කියන්නේ ඒතර කණ්ඩායම් වෙන්නේ x not y not කියලා. ඒකට x not y not ලකුණු කරලා ගේමට යන්න. හරි. මම මෙතන ඉඳලා ගන්නම් විදිහ මේ දිගේ x not. ඔතන ඉඳලා මුස මාස් කරමු. අනිත් පැත්තේ. තමක් y not කලින් පැහැදිලි කළ විදියටම x not හරහා මේ x අක්ෂර ලම්බකෝ රේඛාවක් අඳිනවා y not හරහා y අක්ෂර ලම්බකෝ රේඛාවක් අඳිනකොට ඒ රේඛා දෙකේ ඡේදන ලක්ෂය තමයි පුතේ x not y not තියෙන්නේ නේ. අන්න හරි. ඇතුළත. එතන තමයි x not y not තියෙන්නේ. හරි. ඒකත් ලියන්නකෝ x not y not p කියලා. x not, y not. පද්ද කියන එක තමයි p කියන්නේ x not y not. හරිනේ. එනද අපිට ඕනේ මූල ලක්ෂයේ සිට මේ පොයින්ට් එකට දුරනේ මම ඒක ඇඳගන්න between the point P and the origin or else center. Let's say origin. මූල ලක්ෂයේ සිට අදාළ ලක්ෂයට දෙන දුර. පාර රේඛා ඛණ්ඩයක් අඳිමු සුලා මූල ලක්ෂයේ ඉඳලා P ට. ඒතකොට අපේ බාලට පැහැදිලි වෙන පාටකින්. වඩා හිර වුණා. හරිද? වෙන්න. හරි. මම දැන් අඳිනවා. තාක්ෂණික දෝෂයක් හටගත්තා කැසරේට. ඔව් තාක්ෂණික දෝෂයක්. හරි මම මෙතනින් ලයින් එකක් අඳිනවා මූල ලක්ෂයේ සිට මේකට දුර. ලයින් එකක් අඳගත්තා ලයින්. අපි දුර d ගමුකෝ. ඕ දරුවන්ට පැහැදිලිව තේරෙන්න ඕන. ගණිතය දන්නා O level කරපු දරුවන්ට පැහැදිලිව තේරෙන්න ඕන. d නේ අපිට හොයාගන්න ඕන. d හොයන්න ලේසිම ක්‍රමය මොකක්ද? ඔය මූල ලක්ෂය O කියලා දාමුකෝ සුලා. මෙතන අපි ගමු O කියලා. x අක්ෂය කැමතින A කියලා දාන්නකෝ. හා. අන්න OAP ත්‍රිකෝණයට දානවා මොනග්‍රස්ද? පයිතග්‍රස්. පයිතගේරියන් කොහොමද සුලා ඔයගොල්ලෝ කියන්නේ? පිතාගේරියන් නේ. තියරම්. ආගේ පිතාගේරියන් තියරම්. හරි අන්න ඒක දාමුකෝ. හරි. මම ලියන්නම් මම මේ D කියන එක නම හඳුන්වලා දීලා ඉන්නම් මොකද්ද මේ D කියන්නේ කියලා D for dog D for let D be the distance from origin to point P from origin to the point P. මූල ලක්ෂයේ සිට P කියන ලක්ෂයට අපි අර්ථ දක්වාගත ලක්ෂයට දුර. හරි එහෙනම් දැන් අපි ලියමු මේ OAP ත්‍රිකෝණයට අපි පයිතගොරස් ප්‍රමේය නැත්නම් පිතාගොරියන් තියරම් දානවා කියලා. OAP ත්‍රිකෝණයට පිතාගොරියන් තියරම් එක දාමු. apply Pythagorean theorem to the triangle OAP ත්‍රිකෝණයට අපි පිතාගොරියන් තියරම් එක දානවා. අන්න හරි. එහෙනම් අපි දන්නවා දැන් මම ආයි පොඩ රූපෙට යන්නම් උඩට. රූපෙට ගියොත් අපි දන්නවනේ OA දිග x0 කියලා. OA දිග x0 AP දිග. ඔව් AP දිග දන්නවද අපි?
අපි දෙක y not උසනේ පුතා. ආ ඒක උස අපි දන්නවා අර උස y not ඉඳන් මේ දිගත් මේ උසත් y not වෙන්නම ඕනේ. ඒක තමයි උස පුතා. ආ ඔය මර ඉස්සර AP තමයි කතාවක් උස ගියා පුතා. ප්‍රසිද්ධ කතාවක්. මම හිතන්නේ අසල් වැසියෝ කියලා. I know the law පුතා කියලා කියන්නේ. ඉන්නවද පුතා? හිතවතුන. මොනවද? දැන් ඉන්න අපේ එච්ච පැච්චොන් ක්‍රම මම දන්නේ නැහැ. කලින්ම කතාවක් තිබුණා. ඒක හරි අපි පිටරෙන් තීරම් එක දැම්මොත් අපිට කියන්න පුළුවන් OP දිගේ වර්ගය සමාන වෙනවා OA දිගේ වර්ගය ධන AP දිගේ වර්ගය. Using the Pythagorean rule, we can say that B square equals OA square plus AP square. We apply the Pythagorean rule to the triangle called OAP. අන්න. අපි දන්නවා OP කියන්නේ D නේ. එහෙනම් OP වර්ගය කියන්නේ D වර්ගය වෙනවා. D වර්ගය. OA කියන්නේ x naught වර්ගය. x naught වර්ගය. That is x naught square and AP equals to y naught, so we can write it as y naught square. හරි. දැන් අපිට ඕනේ D නේ D වර්ගය නෙමෙයි. එහෙනම් අපි දෙපැත්තම වර්ගමූලය ගන්නවා. හරියට හරි. වර්ගමූලය ගන්නකොට මත තියාගන්න අපිට ප්ලස් හෝ මයිනස් දාන්න ඕනේනේ. ඔව්. ඇයි අපි මයිනස් අයින් කරන්න කියලා ඊට පස්සේ අපි කතා කරමු. D කියන්නේ plus or minus out of x naught squared plus y naught squared. අපි දන්නවා මේ D කියන්නේ distance එක ගන්න. Distance එක negative වෙන්නේ නැහනේ. Plus greater than 0. අන්න හරි. D greater than 0 නේ සුලා. ඔව්. since D is positive අපි ලියන්න පුළුවන් D කියන්නේ එතකොට x naught වර්ගය ධන y naught වර්ගය කියලා. ඔක තමයි අපිට එන්නේ distance එක. එහෙනම් මූල ලක්ෂයේ තියෙන දුර යම් මූල ලක්ෂයේ සිට යම් කිසි ලක්ෂයකට දුර හොයනවා නම් ඔයාට අර ඒ ලක්ෂයේ x කණ්ඩාංකයේ වර්ගය ධන ඒ කණ්ඩාංකයේ ඒ අදාළ ලක්ෂයේ y කණ්ඩාංකයේ වර්ගය එකතු කරලා වර්ගමූලය ගත්තා නම් හරි. ඒක තමයි සරලවම කියන්න තියෙන්නේ. x කණ්ඩාංකය අල්ලගන්න යා වර්ග කරන්න. y කණ්ඩාංකය අල්ලගන්න යා වර්ග කරන්න. ඒ දෙන්න එකතු කරන්න. එකතු කරලා එන පිළිතුරෙහි වර්ගමූලය ගත්තයින් පස්සේ ඔබට ලැබෙන්නේ මූල ලක්ෂයේ සිට අදාළ සලකන ලද ලක්ෂයට තියෙන දුර. වර්ග මේ අද අයිඩියා එක අපි පාවිච්චි කරා මතකද වෙක්ටර්ස් වල මැග්නිටියුඩ් එක හොයනකොට මතකයි x i ධන y ශේ OP දෛශිකය ගත්තොත් if the point P equals x comma y, then the vector OP can be written as xi plus yj. Vector OP equals to xi plus yj. The modulus of vector OP is the length OP. So we calculated that length using the Pythagorean rule similar to this. So the answer of that, it means the modulus of that vector OP equals to D. D means x naught square plus y naught square root of x naught square plus y naught square. හරිනේ සුලා. යෝගී සීනියත් අපි කතා කරලා පාට නිකන් අනේ දෛශික මට තාම බෑද මට මෑද කියලා හිතනවා නම් ඔය අපේ දෛශික බලලා නැත්තම් අපේ දෛශික බලන්න ආස හිතෙයි. අපි සම්පූර්ණ සීරීස් එකක් කරලා තියෙනවා. ඒ වගේම ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. ආට ඒක කියලා බලන්න. දැන් හරි අපි ඕන උදාහරණයක් කරමු. චුටි උදාහරණයක් කරමු. චුටි උදාහරණයක්. අපි මම කැමති පොයින්ට් එකක් කියන්න ගන්න. මම ආසයි -2.3 සුලා. හරි. ඒ කියලා අහන්න එපා. හරි. දැන් කිව්වෝ සුලා. example P කියන එක ගන්නවා. Let P is a point called -2.3. 2.3. Negative 2 ද මට මතක නැහැ. minus negative 2. Negative 2.3. Yeah. B a point කියලා මම ලියනවා.
find the length OP where O is the origin. O is the origin, P is a point, and according to the given minus 2 comma 3, it should be in the, must be actually in the second order. මේක කියලා තියෙන්නේ පාදකයේ තියෙන minus 2 comma 3 නේද සුලෝ? අන්න හරි. මේක කියලා තියෙන්නේ මේ P කියලා ඛණ්ඩාංකයක් දීලා තියෙනවා ඍණ 2,3. ඒකේ OP දිග හොයන්න තියෙනවා. O කියලා මූල අක්ෂරයක් කියලා තියෙනවා. එතකොට ඒක තමයි අපි හොයන්නේ. දැන් මුලින්ම කරන්න ඕනවා මේක ජ්‍යාමිතික රූපයක් අඳින්න ඕනවාට තීරණය කරන්න ඕනේ P ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් x ඍණයිනේ. ඒ වගේ y ධනයි. x ඍණ y ධන වෙන්නේ මොන වෘත්තපාදයේද? දෙවන උත්පාදකයනේ x ඍණ වෙලා y ධන වෙන්නේ. එහෙනම් P ලක්ෂය දැන් මෙතන කියන P ලක්ෂය තියෙන්නේ දෙවන වෘත්තපාදකේ. ඒක නිකන් අපි මතක් කරන්න කිව්වේ. නමුත් මේ OP දිග හොයන්න මොනවත් ඕන නැහැ. ඕනේ නැහැ. ඔව්. ඔයාලට සූත්‍රය කියලා කියන්න පුළුවන්. කණ්ඩාංකයල වර්ග කරන y කණ්ඩාංකයල වර්ග කරන එකතු කරන වර්ගමූලය ගන්න වර්පරස් කාලා OP දිග එනවා. මෙතන ඍණ 2යි. ඒක y කියන්නේ මොනවයිනේ? ඔව්. මෙන්න මෙතන තමයි ඇත්තටම P කැඩලා පෙන්නනවා. මේක අඳින්න ඕනේ නැහැ. ඔයාලට මේ රූපේ අඳින්න ඕනේ නැහැ. අපිට කරන්න තියෙන මෙන්න මේ දිග තමයි හොයන්න ඕනේ. OP දිග. yes. මොන අපි ලියමු OP අපනා කරන්න කොහොමද OP හොයන්නේ කියලා? x කණ්ඩාංකය වර්ග කරන y කණ්ඩාංකය වර්ග කරන එකතු කරන වර්ගමූලය ගන්න. හරි සරලයි. ඍණ 2 වර්ගය ධන 3 වර්ගය වර්ගමූලය. ඔයාට එනවා එතකොට 4 ධන 9 වර්ගමූලය වර්ගමූල 13යි කියලා එනවා. දැන් සුලා ඔය මේ අපි සරල කණ්ඩාංග අක්ෂ පද්ධතිය කතා කරගෙන ගිහලා ලක්ෂයක් පරම කරන විදිය කතා කරලා ලක්ෂයකට මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර හොයනකොට එතන හැදෙන්නේ සරල රේඛාවක් නේ. සිම්පලි අපිට කියන්න පුළුවන් නේද සුලෝ සරල රේඛාවක් කියන්නේ ලක්ෂ දෙකක් යා කරන කෙටිතම දුර කියලා නේද? ඒ වගේ සංකල්පයක් අපිට දෙන්න පුළුවන් නේද ඔළුවට? අනිවාර්යයෙන්. ඕකත් හරි. ඒ වගේ මේ මේ උත්තරෙත් එක්ක පොඩි දෙයක් කතා කරන්න ඕන මේ වර්ගමූල නේ. මේ අපි මේ ළඟදිම වීඩියෝ එකක් දානවා ඔයගොල්ලන්ට මේ සමහරවිට මේක බලනකොට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙන්න පුළුවන්. අතීතයේ මිනිස්සු කොහොමද මේ වර්ගමූලය කියන සංකල්පයේ වර්ගමූලය කැල්කියුලේට් කරේ කියන්නේ? ගොඩාක් අතීතයේ අදහසක් අපි ඒක මේ ළඟදි මේක සමහරවිට ඔයා බලනකොට මේක දාලා තියෙන්නේ. හොඳ පොයින්ට් එකක්. අතීතයේ වර්ගමූලය කොහොමද කැල්කියුලේට් කරේ කියන එක ඉගෙන ගන්න යාමිතිය පාවිච්චි කරලා. ඔව්. යාමිතිය පාවිච්චි කරලා කොහොමද වර්ගමූලය කැල්කියුලේට් කරේ කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. අද හෙටම පාට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. සමහරට ඒ වීඩියෝ එක කලින් එන්නත් පුළුවන් මේකට කලින්. නැත්නම් පරක් වුණොත් ඔයාට ඉක්මනට හම්බ වෙයි. කොහොම හරි කවන්නේ අපිත් එක්ක රැඳිලා හිටියොත් ඔයාට හොඳ දේවල් එළිවෙන ජාමෙට කිසි වෙතත් කාලීනව අපිට බලා ගන්න පුළුවන් නේ සුලත්. කාලීනව අපිට මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ඔව් ඒ වගේම මේ මම තමයි මේ ලයින් එක යන්නේ. මොකද ඇත්තටම දැන් එකමාරයි රෑ වෙලාව. බෝතලෙ තියාගෙන හෙට ඔෆිස් යන්නත් ඕන. සුලාටත් හෙට යුනිවර්සිටි යන්න ඕන. හරි. ඉතින් අපි මේ පොඩි අපේ සොමියට අපි මේ මැච් එකක් ගහන්නේ. අපිට ඇත්තට මේක ඇත්තට අපටත් හොඳ විනෝදාංශයක් අපේ සොමියට තමයි ඇත්තට අපි කරන්නේ. ඒක අපි ඕගොල්ලන්ටත් ලොකු වාසියක් වෙන විදියට අපි එකතු වෙලා මේ දැනුම බෙදා දීමේ මහා දන්සල් රාජ්‍යය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. අනිවාර්යයෙන්. මේ දන්සලක් දෙන්නේ දිගටම. නෑනේ නේ. බලාපොරොත්තු වෙන වසර ගානාවක් ඉදිරියට දිනපතා මේ දන්සල දෙන්න. අනිවාර්යයෙන්. ඒ වගේම තව මේ දැන් අපි O level කාලේ දන්නවනේ A ධන B වල සම්පූර්ණ වර්ගය කියන්නේ A වර්ගය ධන B වර්ගය ධන 2AB. ඒ වගේම A ඍණ B වල වර්ගය කියන්නේ A වර්ගය ඍණ 2AB ධන B වර්ගය කියලා. විපදේක ප්‍රසාරණය.
ඕක කොහොමද අපි ජ්‍යාමිතිය පාවිච්චි කරලා මේක එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද මේ සූත්‍රය ඩිරයිව් කරන්න කියන එක මම තව වීඩියෝකින් කතා කරන්න. ඒතර ඔය දෙකම වීඩියෝ දෙකකින් වාට බලා ගන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. අපිත් එක්ක ඉන්න ඔයගොල්ලන්ට විවිධ දේවල් බලා පුළුවන්. අනිවාර්යයෙන්. හරි දැන් අපි මේ දැන් මූල ලක්ෂ්‍යයේ සිටනේ දුරගත්තේ. අපි බලමු දැන් පොයින්ට්ස් දෙකක් දුන්නොත් ඒ පොයින්ට් දෙකේ ආකරන රේඛා ඒ කියන්නේ රේඛාවේ දිග හොයන්නේ කොහොමද කියලා කතා කරන්න බලමු ඊළඟට මේක එක්ස්පෑන්ඩ් කරන්න අයිඩියා. පොයින්ට් දෙකක් යා කරන රේඛාවේ දිග. ඒක දැන් මමත් ඔකට එන්න හිටියේ සුලා දැන් අපි මූල ලක්ෂ්‍යයේ ඉඳලා අදාළ ඔරිජින් එක දැන් මේ කරේ මූල ලක්ෂ්‍යයේ ඉඳලා ලක්ෂයකට දුර හොයන විදිහ නම් අපි දැන් දන්නවා x කණ්ඩාංකය වර්ග කරලා y එකතු කරලා කරන y කණ්ඩාංකය වර්ග කරලා එකතු x කණ්ඩාංකය වර්ගය දන y කණ්ඩාංකය වර්ගය වර්ගමූලය කියන එක තමයි ලක්ෂ මේ මූල ලක්ෂයේ ඉඳලා ලම්බ මේ ලක්ෂයට දුර එන්නේ. දැන් අපිට ඕන පැටියෝ මොකද්ද අපිට ඕන චුරි පැටියෝ ලක්ෂ දෙකක් යා කරනකොට හැදෙනවනේ සරල රේඛාව. දැන් මූල ලක්ෂයක් තමයි. මූල ලක්ෂය හැරුණාන් පස්සේ වෙනස් ලක්ෂ දෙකක් ගත්තාන් පස්සේ අන්නේ ලක්ෂ දෙක යා කරනකොට හැදෙන සරල රේඛාවේ දිග සෙවීම තමයි අපේ අරමුණ. අපි බලමු අරමුණට කොහොමද ළඟා වෙන්නේ කියලා. සුලායනම් පටන් ගන්න. හරි. දැන් මේ මෙහෙම වීඩියෝ එකකින් කියලා දෙන එක හොඳක් තියෙනවා. මේ හේතුව තමයි දැන් අපිට નિયમિત කාලරාමුවක් නැහැ. අපිට ඕන දේ ගොඩාක් ගැඹුරින් මේක කියලා දෙන්න පුළුවන්. ක්ලාස් රූම් එක කරනකොට ඉතින් තියෙන අර ටයිම් එක ලිමිට්. එහෙනම් අදාළ කාලේ අපි මේ වටේ පිටේ දේවලුත් ලියාගෙන තාම විනෝදකාමීව මේක සොඳුරු ලෙස ඔබට ගෙන එනවා. අනිවාර්යයෙන්. හරි අපි දැන් ලක්ෂ දෙකක් ගමු PQ කියලා. ඔකේ සුලා PQ කියලා ලක්ෂ දෙකක් ගමු. x1 y1 x2 y2. අන්න හරි. let P and Q be 2 points. Let P and Q be 2 points. අපි P වල කණ්ඩායම්කය ලියමු. define කරමු x1 y1 x1 y it's not x1 y1 කියලා ලියමු. x1 y1 x1 y1 and Q ඒ වගේම Q කියලා ලියමු equals to x2 y2. එන්න මේ Q ඒ දරුණේ P සහ Q කියලා ලක්ෂ දෙකක් ගන්නේ P x1 y1 වෙනවා Q x2 y2 වෙනවා කියන එක. අපි මේක හිතමු මේක අඳින්න ලේසි වෙන්න මම හිතන්නේ මේ දෙකම එකම වෘත්තපාදයේ තියෙනක එම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. වාට ඕන විදිහක මේක අරගෙන ගන්න පුළුවන්. හරියට හරි. මේක අඳින්න ලේසින්ද මම හිතනවා මේ දෙන්නම එක වෘත්තපාදයේ ඉන්නවා කියලා පළවෙනි එකේ ඉන්නවා කියලා අඳින්න. x සහ y. P සහ Q it can be lies in any quadrant, but for this calculation we assume that P and Q both lies in the same quadrant. Yep. Which is the first quadrant. Right. හරි අපි දැන් මේක P කියන එක නා ගමු මෙහෙම. වාට ඕන දැනක Q මාක් කරගන්න පුළුවන්. අන්නේ P Q x1 y1 සහ x2 y2 වල values මත ඔක තියෙන තැන වෙනස් වෙනවා. change වෙනවනේ. ඔව්. දැන් අපිට ඕනේ අපේ අරමුණ තමයි මෙන්න මේ දිග හොයන එක. මෙන්න මේ D කියන එක නා හොයන එක තමයි අපේ අරමුණ. කොහොමද අපි D හොයන්නේ? අන්න හරි. දැන් මම මේක අඳින්නම් තිරස් රේඛාවක් P වල ඉඳලා x සහ y අක්ෂයට. මම ඒක දම් පාටින් අඳින්නම්කෝ. අපිට මේ දිග කියන්න පුළුවන් කොහොමද? ඒක x1 මචං. මොකද P වල x කණ්ඩායම්කය තමයි මේ දිග වෙන්නේ. ඒකට x1. ඒතර මේ උස වෙන්නේ අපිට y1. y කණ්ඩායම්කය කියන්නේ y1 කියන එක තමයි. y1 වෙන පාටක් අරගෙන දැන් මම මේ දෙයම කරන්නම් Q-ට. x2 at distance equals x2. මෙතන ඉඳලා මේ දිග කියන්නේ අපිට x2 ඒ කියන්නේ Q වල x කණ්ඩායම්කය
අන්න හරි. මේ උස කියන්නේ Q ගේ y කණ්ඩායමක ඒ කියන්නේ y2 ඒක ඔබට පැහැදිලිනේ හිතවතුනි. Q ගේ x කණ්ඩායමක x2 y කණ්ඩායමක y2. දැන් D හොයනකොට මට එහෙම හිතෙනවා සුලා. දැන් P දැන් අපිට මචං පයිතගරස් රූල් එක යූස් කරන්න පුළුවන් නේද? මෙතන මේ රයිට් ඇන්ගල් ට්‍රයැන්ගල් එක ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක් තියෙනවනේ මචං. එහෙනම් කළු රේඛාවයි නිල් රේඛාවයි කැපෙන තැන තියෙනවනේ. එතනට අපි දාගමු S කියලා නේ. ඔව් හරි. මෙතනට එන අපි යනවා වගේ තියමු S කියලා මෙතනට ළමක් කරමු. DQS කියන ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයට පයිතගරස් දාන්න පුළුවන්. එතකොට D වර්ගය අපට ලැබෙනවා. PS වර්ගය දන්න SQ වර්ගය. මම මෙන්න මෙතන ගන්නකොට අන්න හරි. දැන් මචං SQයි PQ PSයි හොයාගත්තා නම් හරිනේ. අන්න හරි. ඔව්. දැන් ඔයා දන්නවා අර මූල ලක්ෂයේ සිට Q ට දුර x2 ඒ වගේ මූල ලක්ෂයේ සිට S ට දුර x1. ඔය දෙකේ ඩිෆරන්ස් එක කියන්නේ gap එක x2 රින් x1. x2 රින් x1 කියන්නේ ඔය SQ කියන දිග. Okay, easily you can find the gap between x2 and x1. So that is the distance between S and Q. SQ කියන රේඛාවේ දිග මම ලියනවා x2 minus SQ කියන එක. So x2 minus x1. x2 minus x1. x1 x2 ගෙන් x1 අඩු කරපිය කියන එක. අන්න හරි. එතකොට මම මෙන්න මෙතන ගත්තොත් පොඩ්ඩක් ඉන්න. දර x අක්ෂයේ සිට p ට උස අපි දන්නවා y1 කියලා. y1. correct. එම x අක්ෂයේ සිට s ට උස y2 කියලා ගන්න. y1 රින y2 කියලා කියන්නේ. අන්න හරි. ওই දෙකේ ඩිෆරන්ස් එකකින් අපිට එනවා SP නැත්නම් PS දිග. PS එතනින් ගන්න පුළුවන්. අන්න හරි. y1 minus y2 කියලා එන්නේ. දැන් අපිට PQS කියන්නේ rectangular triangle. right අපිට hand පුළුවන්. ඔව්. apply ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. Pythagorean theorem. apply Pythagoras rule එක භාවිතා කරන්න කියන එක. අන්න හරි. Pythagorean theorem. Pythagorean theorem. apply Pythagorean theorem. මොකද්ද Pythagorean theorem කියලා කියන්නේ? මහලොකු කංචක් නෙමෙයි. හලෝ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා නම් කර්ණීය වර්ගයේ ඉතිරිපාද දෙකේ වර්ගවල ඓක්‍යයට සමානයි කියන එක. කරුමේ වර්ගය ඉතිරිපාද දෙකෙහි වර්ගවල ඓක්‍යයට සමානයි. මොන ත්‍රිකෝණයකද? සුළු කෝණී ත්‍රිකෝණයකද? නෑ නෑ හලෝ. ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජු මෙතන තියෙන PSQ කියන ත්‍රිකෝණයට තමයි අපි ආන්න PSQ ත්‍රිකෝණයට දාන්න සුලා දාන්න ඉක්මනට PSQ ත්‍රිකෝණ. PQ වල වර්ගය වත් වගේම කරගන්න ඉතින් වත් වගේ අඳගන්න. සමානයි. නෝට් එක හැදෙනවා ඔටෝමැටිකලි ඈ. PS වල වර්ගය PS වර්ගය දන්න SQ වර්ගය. SQ වර්ගය. දැන් අපි දැන් දන්නවා PS කියන්නේ y1 ඍණ y2 නේ. එන වර්ග කරොත් y1 ඍණ y2 වල වර්ගය. ඔයා ක්ලාස් එකට යන ගමන් ඔයා ඉස්කෝලේ යන ගමන් මේවත් අපේ වීඩියෝත් බලන්න. එතකොට ඔයාට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඉස්කෝලේ ගුරුවරුන්ගෙත් හොඳට ඉගෙන ගන්න. උපකාරක පන්තිකට යනවා නම් ඒවට සහභාගී වෙන්න හරියට යන්න හැබැයි ක්ලාස් යනවා කියලා අර එහෙම මේ පන්ති ගිහිල්ලා හරියන්නේ දැන් ගණන් ගන්න කම්බයින් නැසු ගන්න ගුරුවරු ගොඩාක් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ ඒක කියන්නේ. සියලු හැම ගුරුවරයාම 90%ක්ම ගුරුවරු හරියට උගන්වනවා. හරි විෂය උගන්වනවා. ඉතින් ඒ උගන්වන ඒවා හරියට ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි එතකොට මේ අපිත් එක්ක එකතු වෙලා අපි කතා කරනවා ගණන් හදනකොට විෂයට අමතරව මේකටත් අදාළව කියන ඔබට මේ විෂය නිර්දේශයට අදාළව සහ මේ ගණිතයේ විවිධ තැන් පෙන්නමින් තමයි අපි යන්නේ. අපි මේකට කොටු වෙලා නැහැ. අපි මේ සරල රේඛාව කියන එකමම කොටු වෙලා නැතුව එහා දේවල් පෙන්න කිය එහෙම තමයි අපේ ගමන යන්නේ. ඒක නිසා අපිත් එක්ක සම්බන්ධව ඔයාලට පුළුල් දැනුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ කොට බලනකොට උනත් තේරෙයි මේ සුලලිත අපේ සුලා ආචාර්ය සුලලිත ප්‍රියංකර මහත්තයා මේක මේ තාම සුන්දර ලෙස සරලව ඔළුවට ටික දාගෙන යන්නේ. මොකද නැත්තම් අපටත් උලාට කියන්න පුළුවන් අයියෝ මොනවාද මේ සරල මේක දන්නේ නැද්ද ලම්බක මේක දෙකක් දන්නේ නැද්ද ලක්ෂයක් ලකුණු කරන්න දන්නේ නැද්ද ළමයි මේ x අක්ෂය ගැන අපි කියන්න ඕනද දැනගන්න එපා ඒ ලයින් එකේ අපි නැහැ. අපි අපට ඕන බිඳුවේ ඉන්න මිනිස්සයා බිඳුවේ ඉන්න පුද්ගලයාත්
ගොඩට අරගෙන ටික ටික මේක පුළුවන් වෙලා එහෙම තමයි දේවල් ගොඩනගන්නේ. එහෙම තමයි ගණිතයේ දක්ෂයෙක් වෙන්නේ. එක දවසින් මේ ගණිතය පුළුවන් වෙලා නේ. අද ගැහුවා, ඔය දමල ගැහුවා මලක් විකුණා මල පර වුණා වෙන්නේ නැහැ. අනිවාර්යෙන්. මල පර වෙලායි කොහොමත් එහෙම ඉගෙන ගත්තොත්. හරියට උඩට දාන සුලාගේ. හරි මම දැන් SQ කියන්නේ එතකොට x2 ඍණ x1 x2 ඍණ x1 අන්න හරි. වර්ගය සමානයි pq වර්ගය කියන්නේ pq කියන්නේ එතකොට මම d කියලා ගත්තනේ. එතකොට d වර්ගය කියන්නේ ඒකට කලින් වගේම වර්ගමූලය ගන්න පුළුවන්. අස්කල පාණ්ඩය ආවනේ. අනිවාර්යයෙන්. තාවත් තියෙනවනේ. රටාවක් තියෙනවා. මම ඒක පොඩ රීඅරේන්ජ් කරගෙන ඉන්නම් එනම් වර්ගමූලය ගන්න කලින්. මම x මුලින්ම ලියන්නේ. x2 ඍණ x1 වල වර්ගය ගන්න. අරකට මෙහෙම ලියමු තුලා. y1 y2 නැතුව වන්න හරි. ඔක තමයි y2 ඍණ. මොකද පහෙන් 3ක් අඩු කරලා වර්ග කරත් එනාගේම තමයි. 3න් 5ක් අඩු කරලා වර්ග කරත් එන්නේ. ඔව් මම මේ ඇඳපු රූපේ ඇඳපු විදිය අනුව තමයි උතන ඔය වෙනස්ුනේ නැත්නම් වාට ඒ y1 ඍණ y2 ගන්න ඕන. ඒක q උඩට ගෙනිච්ච නම් හරි. ඔව් එහෙම අවශ්‍ය නැහැ. ඇත්තටම නෙසුලාට ඔන්නම් එහෙම ගන්නවා නැත්නම් එහෙම අවශ්‍ය නැහැ. මොකද හරිම සරලව තේරෙනවා ළමයින්ට මේ සංඛ්‍යා දෙකක් අඩු කරලා උමන පැත්තට අඩු කරලා වර්ගය ගත්තත් ලැබෙන්නේ එකම පිළිතුර කියලා. සංඛ්‍යා දෙකක් උමන පැත්තෙන් මුල් එකෙන් දෙවෙනි දෙක දෙවෙනි එකෙන් මුල් එක කොහොම අඩු කරලා වර්ග කරත් ලැබෙන්නේ එකම පිළිතුර. නෑ ඔය නැත්තම් මේ ළමෙක් සමහර විට බලලා මේ දැන් ඉස්කෝලේ ටීචර් කරේ ටීචර් කරාම කෙලින්ම ආවනේ y2 ඍණ y1 x2 ඍණ x1 දැන් මේකේම ආවේ නෑ කියලා ඒක අර pq අපි අඳින විදිහ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒකයි. සුලා මම ඇත්තටම දැන් ඔය සුලා කියන එකේ හොඳ දේශේ හොඳක් දකින්න මොකද සමහර ගුරු කියන අයියෝ ඕකවත් තේරෙන්නේ නැද්ද? නැති ළමයිට තේරෙන්නේ නැති ළමයිට තමයි අපි උගන්වන්නේ. අනිවාර්යෙන්. අපි අපේක්ෂා කරන්නේ ඔයා ඔක්කොම දැනගන්න. ඒක නිසා තමයි මේ සියලු සබ්බ සකලමනාව ඉන්ද්‍රියසිට හරියට පැහැදිලි කරලා දෙන්නේ. නෑ. very good සුලා. අපිට වර්ගමූලය ගන්න පුළුවන්. ඒතකොට d කියන්නේ ආයි අපි ධන හෝ ඍණ දාන්න ඕනේ. මම ඉතින් ඒක ලියන්න යන්නේ නැහැ. කලින් වගේම d ධනයි කියලා. ඒතකොට අපි ඍණ එක අයින් කරනවා. ඒතර මට ලියන්න පුළුවන් x2 ඍණ x1 වල වර්ගය ධන y2 ඍණ y1 වල වර්ගයේ වර්ගමූලය. ඕක තමයි එතකොට ඩිස්ටන්ස් එක හොයන්නේ. අපි එනම් මේකට උදාහරණයක් කරමු. ඒ කියන්නේ පොයින්ට් එකක් ඊට පස්සේ ඉස්සරහට අරගෙන අපි බලමු. මෙතන හරි සරලයි. මෙතන මොකද්ද කාරණේ? x කණ්ඩාංග දෙකේ අන්තරය ගන්න වර්ග කරන්න. y කණ්ඩාංග දෙකේ අන්තරය ගන්න වර්ග කරන්න. එකතු කරන්න වර්ගමූලය ගන්න. එතකොට එන්නේ ලක්ෂ දෙක අතර දුර. x කණ්ඩාංග අන්තරයේ වර්ගය ධන y කණ්ඩාංග අන්තරයේ වර්ගයේ වර්ගමූලය තමයි සම්පූර්ණකේ වර්ගමූලය තමයි අදාළ ලක්ෂ දෙක අතර දුර. යමෙක්ට අහන්න පුළුවන් ඔය d වර්ගමූල ධන හෝ ඍණ එන්නේ නැද්ද? ඔව් ධන හෝ ර්ණ එනවා. d කියන්නේ දිගක් නිසා ධනාගේ විතරයි අපි සලකලා තියෙන්නේ. ඒක අපි කෙලින්ම ස්කිප් කරා අර ටික. ඔව්. හරි සුලා අපි නම් එක්සැම්පල් එකක් ලියනවා නේ. ක්වෙස්චන් එකට යමු. හරි අපි p කියලා ගමු. මොකක් හරි කණ්ඩාංගයක් කියන්න පුළුවන්ද p ට? කැමති යගේ. 5,2 5,2 දැන් මගේ ලෙක්චර් වලදී ළමයින්ට දැන් මේවා මැජික් නෙමෙයි කියලා ඔප්පු කරන්න එපා. ළමයින්ට දෙන්න ඕනේ. ඉතින් මම ඒගොල්ලෝන්ගෙම අහනවා කියනවා කැමති පොයින්ට් එකක් මොකක් හරි. ඊට තව එක්කෙනෙක්ට කියන්නේ. ඊට පස්සේ මම කියනවා දැන් ඉවරුණාට පස්සේ ලෙක්චර් එක දැන් ඔයාට මේක තේරුණා නම් ඔයා කරන්න ඕනේ ගෙදර ගිහිල්ලා ඔයාට කැමති නම්බර්ස් ටිකක් ලියා ගන්න හිතන. ඒක ආයෙ අර විදිහට ඇප්ලයි කරලා බලන්න මේ විදිහට. ඔව්. ඒතර තේරෙන්නේ මේ ගානක් අපිට හදන්න මේ මහලොකු මැජික් නෙමෙයි මේක කෙලින්ම නිකන් නම්බර් සරල දේවල් නමුත් තාර්කිකයි. ඒ තාර්කික බව මේ පා ගන්න ඕනේ. ඒක තාර්කික බව ඇති කර ගන්න ඕනේ. තාර්කිකව ඇති වෙන්නේ මෙන්න මේ විදිහට දේවල් තමා තුළම තමා දැක්කොත් විතරයි. යම් කිසි දෙයක හරි අවබෝධයක් නැත්නම් ඒක මැජික් නේ. ස්වභාව ධර්මයේ නීතියක් නෙමෙයි අග්ගා. තමා තුළම අත්දකින්න දේවල් තමයි මේ ජීවිතේ තියෙන්නේ. තමා තුළම අත්දකින්නකොට තමයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්න නම් තමා ඒව අත්දකලා බලන්න ඕනේ. දැන් මේ ලක්ෂ දෙකක් ඔයාලට පුළුවන් ඔයා කැමති ලක්ෂ දෙකක් ලියා ගන්න.
3,5 4,3 ඊට පස්සේ මේ මොඩල් එකට කළා බලන්න ලක්ෂ 2 අතර දුර හොයාගන්න කොහොමද x කණ්ඩායම් අන්තරය ගන්න වර්ග කරන්න y කණ්ඩායම් අන්තරය ගන්න වර්ග කරන්න එකතු කරන්න වර්ගමූලය ගන්න. හරි සරලයි. ඔව් අපි pq හොයමු සුදා. q කොහොමද අපි දින තුනක් ඒ වගේම තමයි දැන් පොඩි දෙයක් කියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අර අපි දන්න ක්‍රිකට් වල අති දක්ෂයෙක් කියලා කෝලි කියන්නේ. දැන් කෝලි වගේ වෙන්න නම් ළමයි මුලින්ම කරන්න ඕනේ මුලින්ම බැට් එක අල්ලන විදිහ ඉගෙන ගන්න ඕනේ. නිකන් කකුල මූව් කරන්න ඉගෙන ගන්නවා. නේ පොඩි දේවල් තමන් ප්‍රැක්ටිස් කරලානේ ඉස්සරහට එන්නේ. ඒ වගේ තමයි දැන් මේකෙත් ඔයා මුලින්ම රේඛාවක් මූල ලක්ෂ්‍ය ඉඳලා ලක්ෂයට දුර හොයනවා. ඔයාට කැමති පොයින්ට් එකක් ලියා ගන්නවා. කොරින දෙකකම අරින්න පාරිවම ඕන එකක් ලියාගෙන ඒකෙන් අර තමන් මුලින්ම ජ්‍යාමිතික වැඳලා බලලා කරන්න ඕන නම් එහෙම නැත්නම් සූත්‍රය පාවිච්චි. ඊට පස්සේ ඊළඟ දැන් කතාව වගේ මේක දැන් මුලින්ම අපි කතාව පටන් ගත්තේ මූල ලක්ෂ්‍යයේ සිට දුර එවුවා. ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එකේ අපි කතා කරා කොහොමද ලක්ෂ දෙකක් අතර දුර යන්නේ. නිකන් ටීවී සීරීස් එකක් බලනවා වගේ. මේක හැමතිස්සම ස්ටෝරි එකක් විදිහට හිතුවාම මට හරි ලේසි නේද? ඔය එකක් ස්ටෝරි එකක් විදිහට මේක ඔළුවේ තියාගන්න. හරි ලේසි. හරි ලේසි. හරි මට Q වලටත් කැමති ඉලක්කම් දෙයක් කියන්න ඕනේ. 2,3. 2,3. හරි. අපිට ඕනේ මේ PQ කියන දිග හොයන්න. යන්න හරි. Find the length PQ. Let's find the length PQ. Find the length PQ. ඔව් දැන් අපි මේක ආයෙ ඇඳලා කරන්න ඕනේ කොහොමද අපි මේක කරන්නේ කියලා බලමු. දැන් මම මේ the diagram we are just going to find the length PQ using the derived equation. නේද අපි derive කරපු එහෙම නැත්නම් අපි සාධනය කරපු equation එක සමීකරණය භාවිතා කරලා අපි මේ PQ දිග සොයන්න යන්නේ. මම මෙතන ලියාගත්ත P කියන්නේ මොකද්ද? දැන් Q ලියා ගන්න 2,3. මම මේ P වල x කණ්ඩායමකට මම ගන්න x1 කියලා. ඔයාලා කැමතියක් ගන්න පුළුවන්. එක්ක x1 එක්ක x2. හරි. ඒක x1 ගත්තොත් අනිවාර්යයෙන්ම y කණ්ඩායමකේ y1 වෙනවා. හරි. ඊට පස්සේ Q වල x කණ්ඩායමකේ x2 නම් Q වල y කණ්ඩායමකේ එතකොට කියන්නේ y2 නේද සුලා? අන්න. දැන් අපිට ඔයාලා කැමති දේ දැන් ඔයා හිතනවා නම් x2 ඍණ x1 වල වර්ගය දන y2 ඍණ y1 වල වර්ගයේ වර්ගමූලය කියලා එහෙමයි. එහෙම නැත්නම් x1 ඍණ x2 වල වර්ගය දන y1 ඍණ y2 වල වර්ගය. එහෙමත් අවුලක් නැහැ. ඔයාලට කැමති දේට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රිද්ම් එක එකම රටාවට යන්න ඕනේ x1 ඍණ x2. මේකේ නෑ හැබැයි වර්ග වෙන හින්දා අවුලක් නැහැ. ඒ වුණාට ඒ රිද්ම් එකේ ඉන්නක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ආවද මුදුනන මොකද ඉස්සරහදී වර්ග නොවන උදාහරණ අනුක්‍රමණයක් සොයන දේ ඉස්සරහට අපි කතා කරමු. එතකොට එකකින් x1 අරගෙන අනෙකෙන් x2 අරගත්තා. ආයෙත් ඒකෙන්ම y1 අරගෙන හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්. අපි ඒක ඉස්සරහදී කතා කරමු. මේ දැනට නම් අවුලක් නැහැ. විශේෂයෙන් x අන්තර ගන්න. මොකද රටාවට යන්න ඕන බවත් මතක තියාගන්න ඉස්සරහට. ඔව් හැබැයි පුරුද්දෙම හිටියාම ඒතකොට වරදින්නේ නැහැ. මම නම් හිතන්නේ රටාවෙම ඉන්න. ඒක තමයි මමත් කිව්වේ. ඒක තමයි. ඔය පුරුද්ද අපි පුරුදුනේ අපි ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ. ඒ හොඳට හොන අරකට නේද? අනිවාර්යයෙන්. එහෙනම් මම ලියන්නම් D කියන්නේ distance එක මේ PQ කියන එක. මම PQ කියලා ලියන්නම්. ඒතර x2 ඍණ x1 අපි අර ෆෝමියුලා එක ගත්තොත් අපි ඩිරයිව් කරේ එහෙමනේ x2 ඍණ x1. ඒතර x2 කියන්නේ 2නේ. 2 ඍණ 5 වල වර්ගය ධන. ඒතර y2 කියන්නේ ඍණ 3යිනේ. ඍණ y1 කියන්නේ 2 වර්ගය. ඒතර මේක සුළු කරොත් අපිට එනවා වර්ගමූල ඇතුලේ 2 ඍණ 5 කියන්නේ වට එනවා ඍණ 3 වර්ගය. ධන ඍණ 3 ඍණ 2 කියන්නේ ඍණ 5යි. ඍණ 5 වර්ගය. ඒතර ඍණ 3 වර්ග කරොත් 9යි. 9යි. ධන ඍණ 5 වර්ගය කියන්නේ 25යි. 54 කියලා එනවා. ඔව්. ඒතර අපිට එනවා PQ දිග කියන්නේ වර්ගමූල ඇතුලේ 30
4යි කියලා එනවා. අන්න හරි. දැන් මේක තමයි PQ දිග. දැන් අපි සමරි එක කිව්වොත් මෙච්චර කල් කරපු අපි මුලින්ම කතා කරා මූල ලක්ෂයේ සිට යම් කිසි ලක්ෂයකට දුර කොහොමද හොයන්නේ කියලා. ඒ වගේම අපි කතා කරා ලක්ෂ දෙකක් දුන්නොත් ඒ ලක්ෂ දෙක අතර දුර හොයන්නේ සරල රේඛීය දුර කොහොමද හොයන්නේ කියන්නේ. අන්න හරි. මූල ලක්ෂයේ සිට යම් ලක්ෂයකට සරල රේඛීය දුර සෙවීම ලක්ෂ දෙකක් අතර දක්ෂ දෙකක් යා කරන සරල රේඛාවේ දිග සෙවීම කියන සුන්දර සිද්ධාන්ත දෙක සාකච්ඡා කරලා පොඩි ගැටලු දෙකකුත් කළා. ඔයාට පොඩි මේක ගොඩ දාන ලයින් එකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා කොහොමද වැඩ කරන්න ඕන කොහොමද මේවා යූස් කරන්න ඕන කියන එකත් පැහැදිලි කරලා දීලා අපි ඊළඟ මාතෘකාවට යනවද මොකද සුලා කියන වෙලාවත් ගොඩක් කියන්නේ අපි එනම් ඊළඟ එපිසෝඩ් එක හම්බ වෙමු නේ එපිසෝඩ් 2 එකේ අපි එපිසෝඩ් පැය වගේ එපිසෝඩ් එක කියන්නේ මේ අපි එපිසෝඩ් 7 8 9 10 මේකට නම් 15ක් විතර යයි ඒ ටික කරන් බලාගෙන ගියන් පස්සේ ආට ෆ්‍රී වෙලාවට ගෙදර ඇවිල්ලා පොඩ ෆෝන් එක ඔබ ඉන්න එකේ නේද අනම්මනම් ඔබන්නේ නැතුව අපේ channel එක ඔබාගේ මේකත් එක පොඩි ඒ වගේම තමයි දැන් ඉගෙනීමට වයසක් අදාළ නැහැනේ. ඔව්. ඒ හිතමු දැන් සමහර විට එක ළමයි හොඳ දක්ෂයි නමුත් ගෙදර තියෙන ප්‍රශ්න හින්දා ඒ ලෙවල් මගදී නවත්තලා හරි එකපාරක් කරලා නවත්තලා හරි දැන් ජොබ් එකක් කරලා සමාජයට යම් කිසි තත්වයක දැන් ඉන්නවා. ඉතින් යාට පුළුවන් ආයෙත් මේක බලලා මොටිවේට් වෙනවා නම් යාගේ ආය ආසාවක් ඇති වෙනවා නම් සමහර විට දැන් තමන් ජොබ් එකක් කරනකොට හිතනවා දැන් මම ප්‍රොමෝෂන් එකකට යන්න පුළුවන් නම් මට තව මෙන්න මේ A level මම මෙහෙම කරලා මම ඒවට කරන් තියෙන ආයෙත් දැන් මේව බලලා මොටිවේට් වෙනවා නම් ආයෙ ඉගෙන ගන්න ආයෙ ගිහලා ඊට පස්සේ A level කරලා පාස් වෙලා කැම්පස් ගිහලා එතන ඉහට වාගේ ජීවිතේ ආයෙ වෙනස් කරගන්න පුළුවන් තියෙන තැනින් ඉගෙනීමට වයසක් අදාළ නැහැ. ඒක තමයි මට කියන්න ඕනේ. process එකක් නේද සුලා කියන්නේ. අද ඉගෙන ගන්නවා තව අලුත් දේවල් හෙට ඉගෙන ගන්න. ඉතින් මේක හරි. ඉතින් ජීවිතේම කියන්නේ යම් කිසි අධ්‍යාපන චාරිකාවක් ලෙස තමයි. අධ්‍යාපන චාරිකාවක් කියන ට්‍රිප් එකක් නෙවෙයි බං. අපි හිතුවොත් කිව්වේ දැන් අධ්‍යාපන චාරිකාවක් කියව මාර්ක් ට්‍රිප් අවුටරි. අයින් කියන kind of trip මචං. කියන්නේ යමු චාරිකාවක්. ඉතින් චාරිකාවේ මේ එදිනදා දේවල් අපි විවිධ දේවල් අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒ ඉගෙන ගන්න දේ මොනවා හරි හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න. එතකොට ඔබට ඔබ යන ගමන තවදුරටත් වේගයෙන් සාර්ථකව සතුටින් යන්න පුළුවන් වෙයි. අනසුලා අපි මේ ඊළඟ එපිසෝඩ් එකේ බලාපොරොත්තු වෙන මේ සමුගන්නවා. ජය වේවා. අපි සුබ දවසක් නේ. යන්න කලින් කියනවා channel එකත් subscribe කරන්න. සුබ දවසක්. මෙච්චරලා බැලුවා නම් ඇත්තටම බොහොම ස්තුතියි කියන්නත් ඕනේ. ඔව් ඇත්තටම බොහොම ස්තුතියි මොකද මේ අපි කැමති එකට තමයි මොකද අපිට අපේ වැඩි අවශ්‍යතාවය දෙන්න අපි දෙන්නත් මේක කරලා සෝමියක් ගන්නවා වගේ අපිට කමෙන්ට්ස් දෙන්න මේක බලන්න මේකේ තියෙන අඩුපාඩු අපිට කියන්න හැදෙන්න ඕන තැන් කියන්න ඔයගොල්ලන්ට තව අවශ්‍ය දේවල් තියෙනවා නම් මේවත් දාන්න මේවත් කරන්න එහෙම කියලා අපිව දැනුවත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ වාට කමෙන්ට් එකක් දාන්න ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබ එලෙස සක්‍රියව අපිත් එක්ක එකතු වෙලා අපි මේ ධර්ම ව්‍යායාමයට ඔබත් එකතු වෙලා යම් දෙයක් අපෙන් කහගෙන ඉය. ඔන්න ජය විසුලා වැඩි කතා ඕනේ නැහැ. හරි ජය.